මම මුලින්ම පැහැදිලි කරලා දෙන්න ඕන මගේ මේ රාජකාරී කුමක්ද? නැත්නම් මේ ත්‍රිපිටක ග්‍රන්ථ පුස්තක පූජාවන් මම සිදු කරන්න දායක වෙන්නේ ඇයි කියන කාරණා. මම පැහැදිලිව ලංකා රාජ්‍ය සිංහල බෞද්ධ රාජ්‍ය වශයෙන් පිළිගත් පිළිගන්න මිනිස්සෙක් මේක ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී රටක් බවට පත් කරන ඉඩ නොදී ලංකා රාජ්‍ය නැවත සිංහල බෞද්ධ රාජ්‍ය වශයෙන් ලෝකේ ප්‍රකට කිරීම අරමුණු කරගෙන වැඩ කටයුතු කරන පුද්ගලයෙක් වශයෙන් තමයි මම අදත් මේ ස්ථානයේ කතා බහ කරන්නේ. මොකද මම සිංහල බෞද්ධයෙක්. ඔබත් සිංහල බෞද්ධ ජනතාවක් මෙතන ඉන්නේ පන්සලේ මේ වෙලාවේ මගේ මේ කතාවන්නේ සිංහල බෞද්ධ පිරිස. නමුත් අපි හැමෝම දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, එහෙම නැත්නම් සෞඛ්‍ය වශයෙන් පිරිවුණු නොදියුණු ජන සමාජයක යටත් වෙච්ච යුගයක ඒ යටත් විජිත වාසීන් විසින් නැවත අපේ රටවල් පාලනය කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ කීපයක් සිදු කරනවා. ඒ එක ප්‍රතිඵලයක් තමයි බටහිර විද්‍යාව. බටහිර විද්‍යාවෙන් ලංකා රාජ්‍ය සාමුලින්ම ආක්‍රමණය කරපු මොහොතක සිංහලයන් දුර්වල ජාතියක්, බෞද්ධයන් දුර්වල ජාතියක්, අන්තවාදී පුද්ගලයන් පිරිසක්, ත්‍රස්තවාදී පිරිසක් වශයෙන් ජාත්‍යන්තරය අපි අර්ථකථනය කරන මොහොතක වට සිදු වුණා සැබෑ සිංහලයන් යනු කවුරුද කියන කාරණා ඔබට පහදලා දෙන්න. සහ සැබෑ බෞද්ධයන් කියන්නේ කවුද? බෞද්ධයන් කොයි ආකාරයකට කරුණාවක් කළ යුත්තේ කියන කාරණා පිළිබඳව මට පැහැදිලි කරලා දෙන්න සිදු වෙනවා. එතනමත් ඔබට මම ඇවිල්ලා වෛද්‍ය වෘත්තයක නැත්නම් හෙළ වෙදකම එහෙම නැත්නම් අපේ රටේ උපන් වෙදකම අපේ මිනිස්සු අර්ථය කරන මේ දේශීය වෙදකම කියන්නේ ආර්ය වෙදකම ඉන්දියාවෙන් ආපු ධනවන්තර වෙදකම දේශීය වෙදකම විදිහට අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. ඒක පට්ටබල් බොරුවක්. පැහැදිලිව මතක තියාගන්න ඕන අපි ওই විජය කියන හොරෙක්කින් මංකොල්ලකාරයෙක්ගෙන් දූෂකයෙක්ගෙන් එහෙම නැත්නම් අම්මඩ අප්පඩ හදන්න බැරි වෙච්ච එක පිටුවහල් කරපු වෙලාවේ මගේ රාජ්‍ය ආක්‍රමණය කරලා මගේ රාජ්‍ය කාන්තාවන් දූෂණයට ලක් කරලා උගෙන් පැවතගෙන જાතියක් නොවන එක පැහැදිලිවම හැමෝම මතක තියාගන්න ඕන. අපි සිංහලයන් ශ්‍රේෂ්ඨ මිනිසුන් ලෝකයේ පාලනය කිරීමට තරම් ශක්තියක්, බලයක්, ජවයක් එහෙම නැත්නම් ලෝකෙ කිසිම මිනිස්සෙකු කිසි රටකට දනවන જાතියක් ජීවත් වෙච්ච රටක් මේ. එම පාලන බලතන්ත්‍රයේ මෙහෙවන්නට පුළුවන් ශක්තියක් තිබුණු જાතියක් අපි. ඒ જાතිය අද කොහෙද ඉන්නේ, කොයි ආකාරයකට කාරණා කරන්නේ කියන එක අපි විතර සිටිය යුතුයි. මගේ අරමුණ මම පැහැදිලි කරන්න ඔබට මම මේ යන ගමන දුෂ්කර කටුක මම හිතන්නේ මගේ මරණය සිදු වෙන්නේ මේක. හැබැයි යම්ම ඉන්නවා තාත්තා ඉන්නවා මම අම්මට තාත්තට කිව්ව එක දෙයක් තියෙනවා. ඒ තමයි කවදා හරි දවසක මගේ ලේ බින්දුවක් ගානේ මම හම්බ කරන සත පහක් ගානේ මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අම්මේ කැප කරන්න පුළුවන් නම් ඒක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය. මේක සිංහල බෞද්ධ රටක් බවට පත් කරන්න පුළුවන්. මගේ බෙල්ල දෙන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන්ම මගේ බෙල්ල දෙනවා. ඒක දෙපාරක්ම හිතන්නේ නැහැ. හිතලත් නැහැ අපේ හැම. ඒක කවුරුන් විසින් කොයි ආකාරයක කොයි තැනදී ආරම්භ කළ යුතුද කියන කාරණා පිළිබඳ මම දන්නේ නැහැ. නමුත් මගේ මරණය ඒකට කැපයි නම් ඒ මරණය මම අනිවාර්යයෙන්ම මේ සම්බුද්ධ ශාසන වෙනුවෙන් කැප කරන්න සූදානම්. මම මුලින්ම ඔබ වහන්සේට පැහැදිලි කරා මට සිවුරු දරන්නට බැහැ. මොකද මම බොහොම වේගවත් මිනිස්සෙක්. කතාවේදී, ගමනේදී, බිමේදී, ක්‍රියාවේදී මම ගොඩක් වේගවත් මිනිස්සෙක්. නිසා මාගේ චලන ස්වභාවය මා වැඩකටු කරනා කර ස්වභාවයේ ස්වාමීන් වහන්සේ නමකට උචිත නැහැ. ඒ නිසා මම මහාන වෙන්නේ නැහැ අපේ ආමතුරුනේ කියලා. මම ඔබ වහන්සේට කිව්වා මේ සිවුරු දරන්න හරි අපහසුයි. සිවුරු දරන්න පුළුවන් මම හැමෝටම සිවුරු දරනවා. නමුත් සිවුරු දරන්න අපහසුයි. නමුත් මේ රටේ සංඝ පරපුරට නිසි ගෞරව අභිමානය නොදෙන්නට තරමට නොදුන්න තරමට සිංහල ජාතිය පහත් ජාතක කොටපත් වෙද්දී තමන්ගේ අම්මා අප්පා විකුණගෙන කද්දී අම්මා අප්පාට කෙලෙහිකම් කරද්දී මේ රට විකුණගෙන කද්දී රටේ සැබෑ අභිමානය විකුණගෙන කද්දී ඒ දේවල් අප්පුඩි ගහපු ජාතියක් වශයෙන් අද අපි කොතනද ජීවත් වෙන්නේ, නැවත කොහොමද අපි දෙපයින් නැගී සිටින්නේ කියන කාරණාව අපි නිතර අපෙන් ප්‍රශ්න කළ යුතුයි. මොකද අපිට රට අහිමි වුණා, අපේ ජාතිය අහිමි වුණා, අපිට අපේ සම්බුදු ශාසනය අහිමි වුණා. ඒ අහිමි වීමත් සමග අපේ පුංචි එකාලට මේ රට ජාතිය ආගම අහිමි කරන්න බෑ. උන්මෙරට බාර කරන්න ඕනට අපිට කවදාද සාප කරાવી මේ රට අපිට අහිමි කරා අපේ මුතුන් මිත්තෝ කියලා. වවමුණු බැඳි රාජ්‍යක අපේ උම්ම කියනවා අපිට වව බඳින්න බෑ, අපේ පිටරටින් තාක්ෂණය ගත යුතුයි කියලා. හැබැයි ජාත්‍යන්තරයෙන් කියනවා ලෝකේ වව තාක්ෂණය අධිතාක්ෂණයක් වශයෙන් තිබිලා තියෙන අපේ රටේ කියලා.
චෛත්‍ය වඳින්න ලෝකයා ඉගෙන ගත්ත අපෙන්. පිරමීඩ වඳින්න ලෝකයා ඉගෙන ගත්ත අපෙන්. වෙදකම් කරන ලෝකයා ඉගෙන ගත්ත අපෙන්. අධ්‍යාපන සූත්‍ර කලාවකන විශේෂාධාරණ 64ක් ඉගෙන ගත්ත අපෙන්. ඉන්දියානුවන් පවා එහෙම නැත්නම් ඔය කියන නයින්දින ශිෂ්ටාචාර වාසීන් එහෙම නැත්නම් පාරාව වැසියන් පවා ඉගෙන ගත්ත අපෙන්. එහෙව් ජන කොට්ටාස ජීවත් වෙච්ච රටක් අද බටහිරට ගැති වෙලා බටහිර රාජ්‍යයන් ස්වයං එවන බොහෝ කුලක දුෂ්ට පාපතර සමාජ ව්‍යුහයන් තුළ අපි ඇලී ගැලී මුදල් මත පදනම්ගත සමාජයකින් අපේ අම්මා තාත්තා නැති කර සදාචාර සංස්කෘතිය සිරිත් නැති කරන සමාජයකට අපි නතු වෙලා යොමු වෙලා. ඒ කියන්නේ කතා කරද්දී අපේ සමාජය අපි ජාතිවාදී අපි අන්තවාදී. අද සිංහල බෞද්ධයෙක් කියලා අපිට කතා කරන්න බෑ කොතරකදවත්. රටේ නීති ගැන දේශපාලනඥයන් විසින් මොනවා කළාද? අපි කතා කරු ජාතිය ගැන එක ජාතිවාදී. අපි කතා කරු බුදුදහම ගැන අපි ආගම්වාදී. හැබැයි වෙන ජාතිකයෙක් කතා කරත් ඔහුගේ ජාතිය ගැන ඒක ඔවුන්ගේ අයිතිවාසිකමක්. වෙන කෙනෙක් කතා කරත් ඔවුන්ගේ ආගම ගැන ඒක අයිතිවාසිකමක්. අපිට මේ රටේ නිජ බිමේ උපන් අපිට අපේ රට අපේ ජාතිය අපේ ආගම ගැන කතා කරන්න කිසිදු අයිතියක් නැද්ද? අපේ අයිතියක් තිබිය යුතුයි. ඒ අයිතිය තහවුරු කරගත යුතුයි. කවුරුන් විසින් රට පාලනය කරත් මේක රජුන් විසින් රට පාලනය කරපු දේශයක් නෙවෙයි. මම එදත් කිව්වා මේක අදත් කියනවා මේක ගුරුන් විසින් රට පාලනය කරපු රාජ්‍යයක් අපේ ආමුදුරනේ. මහින්ද රාජපක්ෂ කියන ශ්‍රේෂ්ඨ දළපති අද ඉන්නේ කොහෙද? දුටුගැමුණු කුමාර ශ්‍රේෂ්ඨ දළපතියෙක්. හැබැයි වැටිකල් රට පාලනය කරන්න බැරුණ අපේ ආමුදුරනේ. ඇයි ඒ? අපේ ආමුදුරනේ නිසි ගෞරව බුහුමන් දැක්ුවේ නැහැ. ඇත්ත කතාව එතන. ත්‍රිවිධ රත්නයක් කොට සැලකුවේ නැහැ. තමන්ගේ අභිමතයේ පරිදි කටයුතුකාරා කරපු හැම එකාටම සිදු වෙන්න ඕකයි. එයයි සත්‍යය. නිසා මතක තබා ගත යුතුයි අපේ ආගමේ පෙරගමන් කරු අපේ ජාතිය නායක හාමුදුරු වෙන්න බෑ. මේ ආගමේ පෙරගමන් කරු සම්බුද්ධ ශාසනයේ පුනරුදය උදෙසා කටයුතුකාරා කර අපේ නායක ස්වාමීන් වහන්සේලා. සංඝ වේදේ ඇති කළ රට තුල නොවේද අපේ හාමුදුරු? මේ හැම දෙයක්ම සිදු කරලා දෙන සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වැළැක්වීම. නිසා මට පැවරුණු රාජකාරිය තමයි මේ සම්බුදු දහම ලෝකයේ තුල ජනිත කරන්න ඕන. ඒ සඳහා ත්‍රිපිටක ධර්මයේ ලංකාරාය තුල ස්ථාපනය කරන්න ඕනේ. ඒ තුලින් ගොඩනැගෙන මිනිස් ව්‍යුහය නැත්නම් ඒ බුද්ධිමත් ශක්තිමත් නිරෝගීමත් ඒ ජන කොට්ටාසේ සබාවටම නැවත ජනිත කරලා එවුරුන්ගෙන් උපන් ජාතිය නැවත ඥාන ශක්තිමත් ව්‍යුහයක් බවට රට තුල ජනිත කරලා ලෝකයේ ඉදිරි ජනනම ජාතියක් බවට පත් කරන්නයි මට මෙහෙවර පැවරෙන්නේ. ඒ නිසා මගේ උප්පත්ති බොහොම සුවිශේෂ උප්පත්තියක්. කවුරු කොහොම කිව්වා? ඒ වගේම මම කියනවා මේ රට පාලනය කරන සිංහල බෞද්ධයෙක් මේ රටේ ඉන්න අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වොත් එයාගේ මුඛයෙන් ප්‍රකාශයක් දුන්නොත් වරක මේක සිංහල බෞද්ධ රටක් මේක සිංහලයන්ගේ නිජබිම මේක සම්බුදු දහමට රැකී රාජ්‍ය මේ රට අයිති සිංහලයන්ට කියලා ප්‍රකාශයක් දුන්නා නම් අන්න එදාට මම එතුමා කියලා දාලා කතා කරයි. එහෙම නැත්නම් මම එයාට කියන්නේ ජනාධිපති විතරයි. මම ඒ තරම් නපුරු දුෂ්ට පාපතරෙක් කියලා ඔබ හිතයි. හැබැයි මම බය නැහැ. ජාත්‍යෝන් නම් මම පිටිදලා ඝාතනය කරයි. කමක් නැහැ. සිංහලකම ගැන කතා කරලා සම්බුදු දහම රකින්න මැදිහත් වෙලා මගේ පණ ගියාට කමක් නැහැ අපේ හාමුදුරනේ. හැබැයි මේක සිංහල බෞද්ධ රටක්. කමත කරන්න එපා. කිසි කෙනෙක් කමත කරන්න එපා. මතක තියාගන්න. අපි හලන කඳුලක් ගන්න. මං හෙරන දහඩිය බින්දුවක් ගන්න. මං කතා කරන වචනයක් ගන්න. මං හැමදාම කතා කර එක දෙයක්. ඒ තමයි මේ රට අපිට අහිමි වෙච්ච දවසට අපේ පොඩි කාලේ මේ මහපාරක ඇවිදින්න වෙන්නේ නැහැ. අපිට පන්සලක ස්වාමීන් වහන්සේ නමක් තියාගෙන ඉන්න වෙන්නේ නැහැ. අපිට බුදු පිළිමයකට වන්දනාමාන කරන්න වෙන්නේ නැහැ අපේ ආමුදුරනේ. මේකට විසඳුමක් අවශ්‍යයි. ඒ විසඳුම දෙන රාජ්‍ය නායකයෙක් මැදිහත් නොවන තාක්කල් ඒ කිසිදු රාජ්‍ය නායකයෙකුට මන් දෙපයින් තන වැටෙන්නේ නැහැ. කමලක් තියා. මං සිංහල බෞද්ධයෙක්. බෙල්ල කපුවත් යන වචනේ අදත් හෙටත් අනිද්දත්. කැලේ ඉන්න සිංහෝ කුරිත්ත ඉදිරියට ගන්නව නම් ඒ සිංහෝන්ගේ පාර කන්නත් ඔය හේවරුන්ට සිදුවේ නවානිවා මලදියා. මම අවුරුදු 9ක් හැංගිලා හිටියා. ඒ හැංගිලා හිටියේ මේ සම්බුදු දහම රකින්න ඕන විදිය හොයන්න අපේ ආම්දුරනේ. මම ඒ විදිය හොයාගත්තා. මම නැතුව මං තැන් වලට ගිහිල්ලා මිනිස්සු යවලා
මේ රටේ සිදුවෙන සම්බුද්ධ ශාසනික පරිහානිය මේ විනාශ කරන කවුද කොයි ආකාරයකින් කාරණා පිළිබඳ මම නිරායාසයෙන්ම ගවේෂණයක් කරා. මේ ගවේෂණයේ ප්‍රතිඵල තමයි යා යුත්තේ සම්බුද්ධ ශාසනය පිළිටවන්නට නම් අපේ හාමුදුරුවොත් එක්ක මේ හාමුදුරුවොත් එක්ක යන ගමනේදී හාමුදුරුවන්ගේ අඩුපාඩු පුරපුරා කරනට වඩා හාමුදුරුවන්ගේ අඩුපාඩු පෙන්වන්න දෙන්න වඩා අපි අපේ අඩුපාඩු හදලා හාමුදුරුවන්ට අඩුපාඩු හදන්න පුළුවන් නවමු ජන සමාජයක් අපිට බිහි කරන්න පුළුවන් නම් අන්න එතෙන්දී ජයග්‍රහණයක් සිදු වෙනවා රටට. අපි ආර්ථික වශයෙන් වැටලා දැන් උදාහරණයක් දේශපාලඥයෙක් මෙතන ඉන්න නිසා මම පැහැදිලි කරලා දෙනවා. අපි ලෝකයක් ණයයි. මොකද කියන්නේ ඔබතුමා? රටක් වශයෙන් අපි ලෝකයක් ණයයි. කොහොමද මේ ණයබරෙන් මුදවන්නේ? අපේ ජනාධිපතිතුමාට හැකිනේ විදිහ මේ දේ කරන්න බෑ. මේ ප්‍රශ්නේ මට තියෙන්නේ. අපි හැමදාම පිටරටම යැපෙන්නේ ඇයි? අපේ රටේ පොහොර තියෙද්දි අපේ රටේ වල්නාශක කුරුණාශක නිල්නාශක හැම දෙයක්ම තියෙද්දි බීජ ටික තියෙද්දි අපේ රටේ තියෙන බීජ ටික මේක කුෂිකාර්මික නගරයක් නෙවෙයි පොළොන්නරු කියන්නේ පොළොන්නරු යුගයේ මම අතීතේ මතක් කරොත් පෙරළි ධාන්‍යාගාරය බවට නාමික උරුමය අපි ලැබෙන්නේ ඒ කාලෙදී. පරාක්‍රම බාහු රජු සමයේ කෝටි 5ක් ජන කොටස ජීවත් වෙන යුගයක. හැබැයි අද අපේ රටේ තියෙන බීජයක්වත් නැති තරම් බීජ 16000 පිටරට සුරකි මධ්‍යස්ථාව රැකෙද්දී අපිට සිදු වෙලා තියෙන පිටරටේ බීජකේ එක්කදු වෙද රෝගී තත්ත්වක නිශ්චිත ප්‍රතිකර්මයක් නැති වෙද්දී කොලෙස්ටරෝල් ප්‍රෙෂර් සීනි අල්සර් අධිකසම ඔස්ටියෝපොරොසිස් ගෑස්ට්‍රයිටිස් ආතරයිටිස් පිළිකා වක්ගොඩු ඉසකේ ගායේ පටන් ගන්න ඔය කියන නියපොත් දක්වා වූ ශරීර පද්ධති තුළ කිසිදු රෝගී තත්ත්වක නිශ්චිත ප්‍රතිකර්මයක් නැති ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයට අපි බිලියන ගණන් සල්ලි ගෙවන්නේ. ඇයි? මේක තමයි සුදුජාතික උපක්‍රමය උනේ. උන්ට ඕමනා උනේ අපේ රටේ මිනිස්සුගේ බුද්ධිය හීන කරලා දාන්න. රටේ ධනස්කන්ධය රැගෙන යන්න. ඒක බොහොම උපක්‍රමශීලීව සිදු කරා. හැබැයි මුක උපක්‍රමශීලී කොයිතරම් දියුණු වුණත් උන්ට බෑ සිංහලයේ ජනිත වීම බෞද්ධයේ පැවැත්ම එහෙම්මම හිතන ක්‍රමයට බිඳලා සිදලා දාන්න කාට කරන්න බෑ. අපේ හාමුදුරුවෝ කරන්නේ අපේ හාමුදුරුවෝ කරන්න බෑ. හාමුදුරුවෝ හිර තව දෙයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? ධර්මය. ධර්මයට තව හිර තව දෙයක් තියෙනවා. ඒ තමයි බුද්ධ රත්නය. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මස්කන්ධය මේ විශ්ව ධර්මතලය මත රැකෙන තුරු පිළිලව් දෙන තුරු දෙවියන් ඒ රකින්න තුරු නාගයෝ ඒ රකින්න තුරු යක්ෂයෝ සුරක්ෂිත කරන තුරු අපිට කවදාවත් මේ බුදුදහම විනාශ කරන්න බෑ. ලෝකෙ කිසිම මිනිසෙක් බුදුදහම විනාශ කරන්න මැදිහත් වුණා නම් විනාශයි වේ. ඒ නිසා මහාපෞ කියනවා මේ සිංහල බෞද්ධ රට තුළ අපි බුද්ධිමත් විය යුතුයි. ජනාධිපතිතුමා අසරණයි. ඇමතිවරු අසරණයි. මන්ත්‍රීවරු අසරණයි. ඇයි? මෙරටේ බිහි වෙලා තියෙන අධ්‍යාපන න්‍යාය ධර්මයේ 15 ආචාර්ය මහාචාර්ය තමයි එතුමාලට උපදෙස් දෙන්නේ. මං හරි වැරදිද? ඒ ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය උගත්ත ඒ උදවිය ඉංග්‍රීසින්ට අනුව කටයුතු කරන මිසක සිංහලෙන්ට පක්ෂපාතී ආකාරයට දේශීයත්වයට පක්ෂපාතී ආකාර කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපේ මේ බිඳ වැටීම තියෙන නිසා මෙන්න මේ බිඳ වැටීම නවත්තන්න කිසියම් වූ ජාති වශයෙන් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. ඒ වැඩ පිළිවෙල තමයි ත්‍රිපිටක ධර්මයේ ගමින් ගමට රැගෙන යනවා. ගෙවල් 100 ත්‍රිපිටක කියව මධ්‍යස්ථාන බිහි කරනවා. ඒ තුලින් පුංචි එක දරුවෙක් අපිට මහාන කරගන්න පුළුවන් වුණොත් එක දරුවෙක් මේ ධර්මස්කන්ධය කියලා රහත් කරගන්න පුළුවන් වුණොත් රහතන් වහන්සේ නමක් රට තුල ජාන්ති කරගන්න පුළුවන් වුණොත් එදාට මේ සම්බුද්ධ ශාසනය පිහිටන්න පුළුවන්. සම්බුද්ධ ශාසනය පිහිටපු දවසට මේ රට බොහොම සුවිශේෂී රටක් වඩපත් වෙනවා. ඒ සුවිශේෂීත්වය යටතේ මේ රටේ දැන් ඉන්න රාජ්‍ය නායකයා කටයුතු කරන පටන් ගත්තොත් අනේදාට මේ පොළොන්නරු යුගය නැවත රජුන් බිහිවන ඒකාධිකාරී රාජ්‍යයක්, ඒකාධිකාරී නගරයක්, ඒකාධිකාරී බලයක් ඇති නගරයක් බවට ඉබේපත් වෙයි අනිවාර්යයි. එහෙම නැත්නම් හැමදේම බිඳලා. මම මේ ඉල්ලන්නේ මොනවත් නෙමෙයි. අපි අපේ යුතුයකම කරමු. අපි අපේ යුතුයකම පෙරටුගාමීත්වයෙන් වැඩ කටයුතු කරනවා. අපි හැම වෙලේම සිංහලයාට පවුණු යුතුයකම ගැන මතක් කරමින් ජීවත් වෙමු. අපිට පැවරෙන ලොකු වගකීමක්. අපි ශ්‍රී ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයන් කියන්නේ නයිට් නාමයේ උපතින් උරුම කරගත්ත ජාතියක්. ශ්‍රී කියන්නේ නයිට් වරය. නයිට් වරය දෙන්නේ එංගලන්තේ මිනිසුන් විසින්. ලෝකයා රකින්නට බිහි වෙච්ච
ලෝකයට කරදර බාධක හිරියර සිදුවෙන මොහොතෙන් කීදී පෙරමුණේ ගමන් කරමින් ලෝකය රකින જાති තමයි නයිට් වරු කියන්නේ. එහෙනම් ඒ නයිට් වරේ උරුම කරලා තියෙන කාටද? අපිට. ඒ නයිට් වරේ තියෙන කාටද? අපිට. එහෙනම් මුස්ලිම් අරගල ලෝකේ රාජ්‍ය පුරාටම ඇති වෙලා එකම ඉස්ලාමී දර්ශනයක් ඉදිරිපත් කරන්නයි කියලා නබීතුමා කියද්දී අද ඉස්ලාමුරු සඳහන් කරනවා. ජේසුතුමා සෙන්ට් පීටර් සෙන්ට් ආතර් සෙන්ට් ඇන්තනිස් ඔය කියන සාන්තුරු එකම ධර්ම මාවතක යා යුතුයි කිතුණන් කියලා කියද්දී අද කිසිදු දරුවන් යුදවාදී මානසිකත්වයන්ට ඇවිල්ලා අද වුණු සටන් කරනවා. දැන් ලෝකේ මිනිසාට එරෙහිව කරන සටන නවත්වන්න සිංහලයාට වගකීමක් පැවරලා තියෙනවා. ඒ වගකීම තමයි අපේ හාමුදුරනේ සම්බුද්ධ ශාසනය රකින්න එක. සම්බුද්ධ ශාසනයට පණ දෙන එක. සම්බුදු දහම ප්‍රචලිත කරන එක. එහෙනම් මිනිසාගේ මිනිසත් ව්‍යුහය ආරක්ෂා කර දීමටයි අපිට වගකීම් පැවරලා තියෙන්නේ. අපි ඒ වගකීම අකුරම ඉෂ්ට කළ යුතුයි. බන්ද අපේම සුරක්ෂිතතාවය උදෙසා, අපේම අනන්‍යතාවය උදෙසා, අපේම අභිවෘද්ධිය උදෙසා, නැත්නම් මිනිසාගේ සැබෑ පැවැත්ම උදෙසා, ලෝවැසියාගේ යහපත උදෙසා. ඒ නිසා කළ යුතු කාර්ය කවුරුන් විසින් කරත් මම සතුටු වෙන පුද්ගලෙක්. මම ත්‍රිපිටකය පූජා කරන්න කියලා සූදානම් වෙද්දී ඒ අම්මයි තාත්තයි මට කිව්වා එදමාට අපි පූජා කරන්න. මම හා කිව්වා. කාරණා ඉෂ්ට වුණානේ කයෙන් හරි. නේද? ඒක වියුතුයි. ඒක වුණා. මම සතුටු වෙනවා කවුරුන් හෝ කෙනෙක් මම මරුණු දවසට මට පහන් දැල්ලන්න එපා. අදලා මිනිස්සු මට වඳිනවා. මගේ ෆොටෝ ගිහලා තියාගෙන මම බුදුන් වහන්සේ ළඟම මගේ ෆොටෝ එක දාලා පහන පත්තු කරන මිනිස්සු. මට වඳින්න පුදාන අවශ්‍යතාවයක් නැහැ. එක දෙයක් කරන්න. හදවතින් මං කිව්ව හැම වචනයක්ම ස්මෘති කරන්න, මතක් කරන්න. මේ මිනිස්සයා කතා කරු වචනය තුළ ගැබ් වෙලා තිබුණ අර්ථය ආපහු මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කිරීමෙන් ඔබට හැඟේවි දැනේවි මේ මිනිස්සයා මොනතරම් වේදනාවකින්ද කතා කරන්නේ, මේ මිනිස්සයා මොනතරම් හැඟීම් බරව කතා කරන්නේ මේ රටක මේ ජාතියට මේ ආගමකට පක්ෂපාතීත්වයෙන් කියලා. ඒ නිසා මගේ අරමුණු දෙකක් නැහැ. එකයි මං කන්නේ බොන්නේ නිදා ගන්න අඳින්න පාදින්නේ කතා කරන්නේ ජීවත් වෙන්නේ මේ මිනිසත්කම රැකගන්න, මේ සම්බුදු දහම රැකගන්න, මේ සිංහලයන්ට පණ දෙන්න කියන එක, මේ රට රකින්න කියන එක අමතක කරන්න එපා. මට රජකම් අවශ්‍ය නැහැ. මට අවශ්‍ය එකයි කවුරු රජකම් කළත් කමන්නේ මේක අපේ උරුම භූමිය. ඒ උරුම භූමිය රකින්නවා නම්, අපේ උරුමය රැකලා දෙනවා නම්, ඒ උරුමය ලෝකයට බෙදන්න දායක වෙනවා නම් අන්නේ රජුන් ඉදිරියේ මගේ දන ඉබේ දන ගැහේ. එවැනි ස්වාමීන් වහන්සේලා ඉදිරියේ මගේ දන ඉබේ දන ගැහේ. නැත්තම් කිසි කෙනෙකුට දර ගහන්න සූදානමක් නැහැ. ඉල්ලන්නේ ආපහු අපි ගොඩ නැගෙමු අපි වෙන්නේ. මේ ත්‍රිපිටක ග්‍රන්ථ පුස්තක පූජාව අටමා කුසලයෙන් එකක්. අපිට අටමා කුසලයක් කරන්න ලැබෙන්නේ අපේ හාමුදුරනේ බොහොම කලාතුරකින්. මම කල්පනා කරනවා මම අවුරුදු 10ක් 15ක් හැමදාම බලාගෙන ඉන්නවා කටුළු සිවුරු පූජාව සිදු කරන්න කියලා. ඉතින් කවදාවත් අපිට ඒක සිදු කරන්න බෑ. මම පස්සේ කල්පනා කරා කොහොමද මම මේක කරන්නේ? කොහොමද මේක පිරිස දායක කරගෙන කරන්නේ? අවසානයේ මට හැඟුණේ තමයි අටමා කුසලෙන් ටික මම ගවේෂණය කරා. මෙන්න ලේසි දෙයක් තියෙනවා, පහසු දෙයක් තියෙනවා. අපි කෝටියක් වේදන් කළ දෙන දානයකට වඩා මහත්ඵල ආනිසංසදායක කුසලයක් අත් වෙනවා. මොනවද? සතර දිගින් වඩිනා භික්ෂු සංඝරත්නය උදෙසා ආවාසය සකස් කර දීම. ඒ ආවාසය සකස් කර දෙනවාට වඩා මහත් කුසල කර්මයක් අපිට අනුමෝදන් වෙනවා. තෙරුවන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවක් පවත්වාගෙන යන ඊටත් වඩා මහත්ඵල ආනිසංසදායක වෙනවා පංචශීලයේ පිළිපදවා කටයුතු කරනවා කියන්නේ. ඊටත් වඩා මහත්ඵල ආනිසංසදායක වෙනවා භාවනාවේ නිරනවා. ඊටත් වඩා මහත්ඵල ආනිසංසදායකයි සිහිය පිළිපදවා කටයුතු කරනවා. හැබැයි මේ කරුණාකාරණ කවුදද පැහැදිලි කරන්නේ? අපේ හාමුදුරනේ සිදු වෙලා තිනවා ත්‍රිපිටක ධර්මයේ ඉස්මතු කරලා කතා කරන වෙනුවට මොනවා හරි දෙයක් කියලා මිනිසුන්ගේ හිත සතුටු කරන්න නැත්තම් පන්තලට ලයිව් පිළිල ගෙවන්න හම්බෙන්නේ නැහැ. හාමුදුරන්ට පොතක් කියව ගන්න නැත්තම් මොනවා හරි දෙයක් කරන්න ලයිව් පිළිල ගෙවා ගන්න ඕනද? අද සමාජයත් අපිට වෙනස් වෙන වෙලාවට සමහර තැන්වලදී එහෙම නේද අපේ හාමුදුරනේ? දේවාල වලට, තබාරුම් වලට, මේකප් සෙන්ටර් වලට දැන් ගෑනුවා කියන හැකව කතාවක් තමයි අපේ මිනිහා බොනවා අපිට දියුණුව නැහැ කියන්නේ. හැබැයි ගෑණි ඊට වඩා මේකප් කරන්න සල්ලි වේදම් කරලා තියෙනවා. මේ හැමතැනම සල්ලි වේදම් කර සල්ලි ටික. ලෝභ නැතුව වේදම් කර අපේ
හැමෝම පන්සලට රුපියලක් දාන්න. පන්සල රුපියල පින් කැටේ. ඒකත් පොරේ. පන්සලේ කිව්වොත් අනේ උපාසක මහත්තයෝ අපි මේක හදමු කිව්වොත් එහෙයි අපේ හැමෝම අපි හෙට කරමු කිව්වා. පැන්න උන්දන්නේ නැහැ මාස 6කින්. හාමුදුරනේ එක අපත කරන කාලේ ඉඳලා තමයි පන්සලට එන්නේ. ඇයි මේ අපි මේ තරම් ලෝභ සම්බුදු දහම ගොඩනගන්න පෙනෙන්නට පවතින දේවල් ඉදි කරන්න අංක 1 ප්‍රශ්නයක් තියෙනවා. අපි රජමැදුරු වගේ ගෙවල් හදාගෙන තට්ටු 4-5 ගෙවල් හදාගෙන දෙන්නේ ජීවත් වෙන සමාජ විවේක නැතු වෙච්ච අපි කෝටි ගණන් මූල්‍යමය වශයෙන් වටිනාකම යාන වාහන යන අපි මොනවද බුදුදහම වෙනුවෙන් මොනවද සිංහලයා වෙනුවෙන් මොනවද මේ රට වෙනුවෙන් අපි කරේ කියන හිතලා බලන්න. අපි හැමෝම වෘත්තිකයන්. මම හැර අපි මොනසේ ජනාධිපතිතුමා වැටුපක් ලබනවා. අපේ හාමුදුරුවෝ වැටුපක් ලබනවද? නෑ. මේ වෙදා මම වෙදා කියන සමාජයට කියන්නේ මේ වෙදා වැටුප් ලබන්නේ නෑ. වැටුප් නොලබන පිරිස් දෙකයි මේ රටේ හිටියේ එදා. ඒ තමයි ගුරුන් අපේ ගුරුන් වහන්සේ කවුද? අපේ හාමුදුරුවෝ. අනිත් අය තමයි වෙදුන්. ඒ කවදාවත් මුදල් පස්සේ ගියේ නෑ මුදල් ගත්තා. නිසා මම ඔබට ආපහු කියන්නේ අපේ දෑතින් පන්සල තනමු. අපි පන්සලත් එක්ක දැඩි සම්බන්ධයක් තියාගමු. හාමුදුරුවන්ගේ සීලය ගැන හිතන්න එපා කවුරුත්. ඇයි ඒ? අපි කියනවා හාමුදුරුවෝ සීල් රකින්නවද? බලන්න හාමුදුරුවෝ සීල් රකින්නවද? හරි ප්‍රශ්නයක් මේක මිනිසුන්ගේ නේද අපේ හාමුදුරුවෝ. දැන් ඔයාලා සීල් රැකලා තියෙනවද? පන්සිල් හරියට රකින්නවද? ආරිමා සීලයත් එක්ක පන්සිල් රකින්නවද? නෑ. එහෙම රකින්නේ නෑ. පන්සිල් අඩුම සිල්පද 5වත් රකින්නේ නෑ. සිල්පද 5 රකින්න කොහොම රකින්නද? සිතින්, කයින්, වචනෙන් රකින්න ඕන. අංක 1ට තමන් කරන්න බෑ, අනුමත දෙන්න බෑ, අනුමත කරන්න බෑ. ඒතර නව ආකාර එක ශික්ෂාපදයක් රැකෙනවා. රකින්නවද? නෑ. හැබැයි අත උස්සන්න කිව්වොත් අපි සිල් රකින්න ජාතිය කියලා අත උස්සනවා. එතරම් හතරවෙනි ශික්ෂාපදේ කැඩෙනවා. ඒ නිසා මේ හාමුදුරුවෝ අඩුපාඩු හොයන්න ඕන වෙලාවක් නෙමෙයි මේක. මම හාමුදුරුවෝ දැඩිව චෝදනා කරන මනසේ මම මේ මහානායක හාමුදුරුවන්ට මම ප්‍රසිද්ධිය බැලලා තියෙනවා කියලා. අපේ ඥානසාර හාමුදුරුවෝ ප්‍රසිද්ධ මම වීඩියෝ කඩේ තිබ්බා මේ මගේ වෙබ් එකේ. ඥානසාර හාමුදුරුවෝ උද්දට බැන්නවා. තරහ කර නෙමෙයි. අපි ගොඩනගෙන්න ඕන. මම මොකක්ද ඔයාලට කියන්න උත්සාහ කරන්නේ? අපි ගොඩනගෙන්න. අපි ගොඩනගෙන්න නැතුව කවදාවත් මේ පොළොව අපිට අයිති කරගන්න බෑ. අපි එදත් පොළොව වෙනු සටන් කරා. හිතන්න පුළුවන් අපි මේ මහ පොළොව දාලා ඔව්. එදා දුටුගැමුණු රජුගේ මේ මහ පොළොව අපි අතෑරියා නම් අද වෙහෙර විහාර මේ සිවුරු දරුවෝ වික්ෂුන් වහන්සේලා ඉඳීවිද? එදා වලගම්වා රජුගේ අපි මේ මහ පොළොව අතෑරියා නම් අද සිවුරු දරුවෝ වික්ෂුන් වහන්සේලා අපිට දකින්න පුළුවන් වේවිද? මේ පන්සල් තියේවිද? නෑ. අපි මේ මහ පොළොව රකින්න එකම කාරණාවක් අරමුණු කරගෙන මේක අපිට උරුම කරගන්න නෙමෙයි. මේක අපිට අරගෙන යන්න නෙමෙයි. පෙට්ටිය දාගෙන වහගෙන යන්න නෙමෙයි. මේ බුදුදහම පවතින්නේ මේ රටේ. බුදුදහම පවතින රටේ බුදුදහම රකින්නට මහ පොළොව රකින්න වෙනවා. මහ පොළොව රකින්නට සිංහලයා රකින්න වෙනවා. අන්න එක මතක කරන්න එපා. ඒ නිසා බුදුන් වැඩි දේශය ධර්මයේ සුරකි රාජ්‍ය. ඒ රාජ්‍ය තුල අපේ යුතුයකම පෙරටු ගාමීත්වයෙන් අපි වැඩ කරතු ආරම්භ කරමු. ඔබ නිවැරදි ජාතියක් බවට පත් කිරීම මට පැවරුණ වගකීම. ඒ වගකීම මම අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. ජනාධිපතිතුමා අපිට උදව් කරයි. මම විශ්වාසයක් තියෙනවා මේ ජනාධිපතිතුමා අනිවාර්යෙන් මට උදව් කරනවා. ඒක කිසිදු සැකයක් මට නැහැ. මම කරන්නේ රාජකාරියක් මිනිස්සු මාගාවට එන්න වෙදකම් කරගන්න වෙන විදියට මම පෙනීසිනොත් මිනිස්සු මංගාවට එන්නේ නැහැ අපේ හාම. එන මනුස්සයෙක් ඔළුවට දානවා මෙන්න ලෙඩ දුක නැති කරන ක්‍රමය. මෙන්න ඔබ නිරෝගීමත් වුණා, මෙන්න ඔබ සුවපත් වුණා. යහපත් මග යන්න, යායුතු මග යන්න. ඔබ අද ලෙඩ දුක් කරදර ඇති වුණා මම සුවපත් කරා. හෙට තවත් ලෙඩක් ඔබට ඇති වෙනවා. එහෙනම් ඔබ හැමදාම ලෙඩ දුක් කරදර නැති තැනකට යන්න. බුදුන් වහන්සේ දේශනා කරපු ඒ ගාථා පාඨය අද හාමුදුරු කෙනෙක්ගේ මුඛයෙන් එළියට මගේ ඇස්සල කඳුළු පිරුණා. අයියේ ඔය කතාව කිසිදු කෙනෙක් මේ වෙනකන් කිව්වේ නැහැ. ඇත්ත කතාව මේ අපේ හාමුදුරු කිව්වේ. ආරෝග්‍ය පරමාලාභ කියන අපි පවසන ප්‍රකාශ නොවේ. ත්‍රිපිටකයේ තියෙනවා ආරෝග්‍ය පරමාලාභ කියන මොකක්ද කියන්නේ? කිසිදු දිනක ලෙඩක් දුකක් ඇති නොවන තැනටපත් වීමේ තැන තමයි
හොඳම ලාභය කියන්නේ මොකද්ද? නිර්වාණයමයි අපේ හාමුදුරුවනේ. නිවන් මගට මග කියන නිවනට නතු කරන සම්බුදු දහමේ සැබෑ යථාර්ථය ඉස්මතු කරපු මේ ග්‍රන්ථ ටික මම මෙතෙන්ද පූජා කරන අදිෂ්ඨාන කරගත්තේ මෙතෙන්ට පමණක් උරුම කර දීමට නෙමෙයි. මුළුම ලෝක සත්‍යයට වෛද්‍ය ධර්මය මේක අපේ හාමුදුරුවෝයි නෑ. අයිතිද මේක අපේ හාමුදුරුවෝනේ. මම පූජා කරා කියලා. නෑ. මේක ලෝකසියාරමයි දෙයක්. නුවරින් සම්බන්තොටින් මාතරින් ගාල්ලෙන් දඹුල්ලෙන් අන්දාපුරෙන් ඇවිල්ලා අපේ හාමුදුරුවෝ මට ධර්ම දේශනා කරනකොට ඔබ අද නොකරින්න වෙනවද? කරන්න නෑ. මේක ධර්මය ලෝකයටයි ධර්මයක්. හැබැයි ලෝකයටයි ධර්මය අපි එක තැනට ස්ථානගත කරන්නේ ඔබ කියවයි කියලා බලාපොරොත්තු වෙමින්. ඔබ ගොඩනගයි කියලා බලාපොරොත්තු වෙමින්. ඔබ ගොඩනගිලා මගේ රටට මගේ ජාතියට සේවයක් කරයි කියලා බලාපොරොත්තු නිසා සේවය ස්ථීර වශයෙන්ම කරන්න ඔබට ශක්තිය බලය ලැබේවි. මගෙන් දිය යුතු සේවය ඔබට වෙයි. නොපිරිහෙලාම ඔබ මට චෝදනා කරන්න, බනින්න, අපහාස කරන්න, නිඳා කරන්න හිසින් දරාගෙන ආපු මිනිස්සෙක් පුංචි කාලේ මට කන්න තිබිලා නැහැ. මගේ අම්මා මට කඩයක්පන් හදලා කන්න දුන්නේ. හැබැයි ඒ කාලේ මට ගුරුවරු කිව්ව වඩේ කොල්ලා කියලා. බඩගින්නට කොකෝ ගෙඩි 7ක් කාලා තිබුණා. මගේ තාත්තා හුණු පෝරන වල පාවා වැඩ කර දුන්න මට කන්න බොන්නද. මගේ තාත්තා පොලිස් නිලධාරී. දැන් ඒකෙන් පයින් ගියා. හැබැයි එදා මම අදිෂ්ඨානයක් කරගත්ත කවදා හරි දවසක මේ රටෙන් දුප්පත්කම නැති කරන්න ඕන. මම ඒකත් කරනවා අනිවාර්යයෙන්. පුංචි කාලේ පුංචි අදිෂ්ඨානයක් තිබුණා මේ රට වෙනස් කරන්න ඕන. මම අද ඒ වෙනස ඇත්තම ඇති කරලා තියෙනවා. දැන් අවුරුදු 15කට කලින් හිතුණා ලංකාවේ ත්‍රිපිටකය ස්ථාපනය කරන්න ඕන. අපේ හවුදුර මම ඒකත් කරගෙන යනවා. මට හිතන දේ කරන මනුස්සයෙක් මම. මම ඒක කායෙන්වත් අවසර ගන්න නැහැ. මගේ අම්මා මට බාධාවක් වුණා වරක. ඔබ යන්න එපා මේ ගමන ඔබ ඉංජිනේරුවරයෙක් කියලා. මොකද ජොබ් එකක් කරපන්. හොඳ ගයක් හදපන්. මං කෝ අම්මා මම අම්මලක් දාලා එනම් මේ ගමනේදී. තාත්තා මට බාධා කරා. මං කෝ මේ තාත්තේ මට බාධා කරන්න එපා. මම යන ගමනේ මට යන්න දෙන්න. මම මැරුණොත් සතුටු වෙන්න. ඇයි ජාති වෙනුවෙන් මැරෙන්නේ ජාතික වීරවරයෝ ඉන්නන්න හොරු නෙමෙයි. මගේ අම්මට සතුටු වෙන්න පුළුවන් මම මැරුණොත් මේ වැඩ පිළිවෙල අවසන් වෙන කලින්. ඇයි රටදය රකින්න පුතෙක් බිහි කරා කියලා. ඒ නිසා ඔබ අතර ඇති රටදය රකින්න පුළුවන් පුතණුවන් දියණුවරු මේ ගමේ ඉන්නක දහම් පාර දුවදරුවන් ඒ දරුවන්ට පුළුවන් සැබෑ අධ්‍යාපනය පුතේ ත්‍රිපිටක අධ්‍යාපනය බෞද්ධ අධ්‍යාපනය ත්‍රිපිටක අධ්‍යාපනය අපේ හාමුදුරුවනේ සිංහලගේ අධ්‍යාපනය සූසන කලාව අපේ හාමුදුරුවනේ එහෙනම් නැවත සිංහල රාජ්‍යයක් බිහි කරන්න සූසන අධ්‍යාපන කලාව ලංකාවේ ස්ථාපනය කළ යුතුයි නිවැරදි සංඝ සමාජයක් බිහි කරන්න ත්‍රිපිටක අධ්‍යාපන ලංකාවේ බිහි කළ යුතුයි හොඳින් නරකින් හරි කරනවා පුතේ මම එතනින් යට කතා කරන්නේ හොඳින් නරකින් හරි මේ රටේ දෙයක් කරලා තමයි පස්සලා මොනවද මම දේශපාලන වේදිකාවක ඔබ ආමන්ත්‍රණය කරා නොවේ මේකම කතා කරන ස්වභාවය. ඔබ කතා කළ යුතු තරම මම කතා කරනවා කියලා කිව්වේ ඒකයි. අද පසළොස්වක පොයදා ඔබට පුංචි ඕදනක් දෙන්නම්. කුසල් දම් කරන්න, පව් නොකරන්න. ඊර්ෂ්‍යාව නොකරන්න, ගොඩනැගෙන්නකාර ගොඩනැගෙන්න දෙන්න. දුරාචාරයෙන් අයින් වෙන්න ඒ සුද්ධාගේ උගුලක් අපිට අරක්කු බෝතලේ සුද්ධ අපේ අතට දීලා කිව්වා පිරිමියෙක් නම් බොන්න ඕනේ කියලා. එහෙමයි අපේ ආවුදුන අපේ බොන්න නැතු කරගත්තේ. අපේ අරක්කු සිකර් බීපු જાතියක් නෙවෙයි, මස් මාංශ කෑ જાතියක් නෙවෙයි. ඒ පිළිවෙල මම මුලින්ම කියන්නේ මට මිනිස්සු කිව්වා පිස්සු කියලා. මම කොහොමද කියලා. හැබැයි රොබර්ට් නොක්ස් කියන ලේඛකයා පැහැදිලිවම කියනවා ඔහුගේ ලිපිවල සිංහලයන් මස් මාංශ නොකෑ જાතියක්, අරක්කු සිකර් නොබීපු જાතියක් කියලා. එසා ඔබේ ශ්‍රේෂ්ඨත්වය රකින්නේ අද අපේ උන් නෙමෙයි අපේ නාට්‍ය කලාවේදී චිත්‍රපට කලාවේදී අපේ මිනිස්සු අපේ කාන්තාවන්ට අන්නන්නේ හෙළුවැල්ලේ එහෙම නේ අපේ හම්බ පුංචි තරපටයක් ඇදලා පුංචි රෙදිපටයක් ඇදලා අපිම ගෝත්‍රික ජන කොට්ටාසයක් වඩපත් අර්ථකථනය ගන්න අපේ ඔය නළු නිලියෝ අධ්‍යක්ෂකවරු ලොකු උත්සාහයක් ගන්නවා හැබැයි අපේ රෙදියට පුජාතියක් ඒක පිළිබිඹු වෙන විදිහට අපේ නාට්‍යයක් වන් නිර්මාණය කරන්න අපේ මිනිස්සු ඒ තරම් අපේ මිනිස්සු පහතට වැටෙනවා ඒ දේ නවත්තක අපි වොම ශ්‍රේෂ්ඨ ජාතියක් අපි වොම අභිමානවත් ජාතියක් ඒ අභිමානවත් ජාතියේ සැබෑ පැවැත්ම තහවුරු කරගන්න
සුද්ධ දුන්න උගුල් තව ගොඩක් තියෙනවා. දෙල්, තොටෝ, කූල්, සමන්, රතු මිරිස්, අර්ථාපල්, තේ, සීනි, චොක්ලට්, සොසේජස්, මස් මාංශ, රෙදි පිරි විශේෂ, ජෙල් විශේෂ, ලිප්ස්ටික්, කියුටෙක්ස්, බඳපටිය, ෆයිබර් ඇඳුම්, සිමෙන්ති, අලවුණු, ඇස්බෙස්ටස්. අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට මොකද වෙන්න ඕනේ? පින්දෙනම අවස්ථා දෙකකදී. එක අවස්ථාවක් මම ඇඬුවා මගේ ඇස් වලින් කඳුළු වරන තුමා එක දෙයක් කරද්දි. මොකද්ද? නෑ. ජාතික ඖෂධ ප්‍රතිපත්තියකදී මම ඇඬුවා. සේනක විවිධ මහත්තයා ඝාතනය කරා මම කිව්වා මමත් ඝාතනය කරයි. මේ ඖෂධ ප්‍රතිපත්තියට විරුද්ධව ඒ කියන්නේ ඉන ආවේ නැහැ කියන හන්නාගෙන වණන් කියලා. හැබැයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච ගමන් කරේ මොකද්ද? ඒක. අයියේ පිටරටින් ගෙන්නන සෑම ඖෂධයකම අදටත් ඔබව නැසන රසායනිකයන් අන්තර්ගතයි. මේ ප්‍රසිද්ධිය කියන්නේ මම එදා මම හිතන්නේ වෙනස වැඩසටහන මම ඔක කිව්වේ නෑ. නමුත් මම ලක්කන වැඩසටහනේ පිටිපස්ස කිව්වා මම ප්‍රසිද්ධිය කියනවා අභියෝග කළා කියනවා අපි ලොකු අනතුරක ඉන්නේ. අපේ ජාතිය ලොකු අනතුරක ඉන්නේ. වඳවීගෙන ජාතියක් වඩ පත් කරන සුදු ජාතියෙන් ගහපු හැම උගුලකම අපේම අහුවලා ඉන්නේ. ඒ උගුලෙන් අපි නිදහස් විය යුතුයි කොහොම හරි. එනිසා දෙවෙනි කාරණාව මෛත්‍රීපාල ජනාධිපතිතුමා පින්දුණු දෙවෙනි අවස්ථාව තමයි ඇස්බෙස්ටස් සීඩ් අයින් කරනවා. අයින් කරනකොට නේද? ඒක කළ යුතුයි. ඔය කතාව මම මීට අවුරුදු 8කට කලින් මම ප්‍රකාශයක් දුන්නා. අයියේ ඒක පිළිකාකාරකයක්. සිමෙන්ති වලින් වැව්වමුණු හදන තාක්ෂණය ලංකාවේ අයින් කළ යුතුයි. සිමෙන්ති වලින් ගෙවල් හදන තාක්ෂණ ලංකාවේ අයින් කළ යුතුයි. අපිට හිතෙන්න පුළුවන් සිමෙන්ති අයින් කරලා අපි කොහොම තට්ටු නිවහන හදන්නේ කියලා. නෑ. කළුගලෙමු සත්මහල් ප්‍රාසාද හැදූ රාජ්‍යයක් මේක. අපිට තාක්ෂණය අහිමි වෙලා නෑ තාම. තාක්ෂණයට තට්ටු 100ක් නෙමෙයි තට්ටු 1000ක් ඉහළ යන එක සිමෙන්ති කඳුලක්වත් නැතුව අපි ඒ තරම් ශ්‍රේෂ්ඨ ජාතියක්. ශ්‍රේෂ්ඨ තාක්ෂණයක් තිබුණු ජාතියක්. නිසා අපේ කමඩ පණ දුන්නොත් අපේ කමඩ පණ පෙව්වොත් අපිට පුළුවන් ඒ අපේ සැබෑ උරුමේ නැවත ජනිත කරන්නට රසතුල. ඒකට පුංචි පියවරක් පමණයි මේ තිබ්බේ. මම මෙතෙන්දී අපේ හාමුදුරුවන්ගෙන් ඇහුවා අපේ හාමුදුරුවෝ චෛත්‍යයක් නැහැනේ පන්සලේ. අපේ හාමුදුරුවෝ හදන්න ඕනේ වේද මහත්තයෝ. මම පොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මම ওই චෛත්‍ය හදලා. ඒක කතන්දර දෙකක් නෑ. මම අනිවාර්යෙන් හදනවා. ඒ වගේම බුදුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා මම මේ ස්ථාන අනිවාර්යෙන්ම ගෙනලා තම්පත් කරලා වඩම්වලා ඒදෙත් ඔබේ ගමට තම්පත් කරන අවශ්‍යම යටිලක රජමාර්ගාලයේ අපේ පතුරුකුමේ ධම්මරතන හාමුදුරුවෝ මට ඒක අනිවාර්යෙන් උදව් කරાવી. මම ඒක බොහොම හිතවත් මං ඉල්ලුවොත් මට පණ වුණක් දෙනවා හාමුදුරුවෝ. හාමුදුරුවෝ මම ගොඩක් ගරු කරනවා. නමුත් මේ පන්සලේ චෛත්‍ය හැදෙවි. ඒක නෑ ඔබ සැකහිතන්නේ. ඒක ඔබට අයිති රාජකාරියක් නෙවෙයි. පන්සල් තනුවේ රජුන්ගේ දෑතින් නොසාදන වණන් බෙදකුගේ දෑතින් හරි ඒ දේ තැනේ ඔබ බය වෙන්න එපා. පන්සලකට අඩුපාඩුවක් වෙන්න තියන්නේ නැහැ. මම ජනවාරි මාසෙන් පස්සේ මම බොහොම පුංචි මිනිස්සෙක් වයස අවුරුදු 33 සම්පූර්ණයි. හැබැයි කියන්න ඕන දේ කියන්න ඕන තැනදී කියන්න ඕන කාට ඕන විදිහට කියනවා. කරන්න ඕන දේ ඕන තැනදී ඕන හැටියට ඕන විදිහට කරනවා. මං කාටවත් බය නැහැ. මොකද මම මැරෙන්න බය නැහැ. වරක මැරලා ඉපදුනේ වරක මැරි මරණය පෙරිපෙරි ජීවත් වෙලා ආපහු පණාපු මිනිස්සෙක්. ඒ නිසා අද මට වෙඩි තිබ්බත් මම බය නැහැ. අපේ හාමුදුරුවෝ පොරොන්දු වෙනව නෙමෙයි මේ චෛත්‍යයේ වැඩ කටයුතු ජනවාරි මාසේ ආරම්භ වෙයි. ආරම්භ වෙනවා වගේම මාස 4ක් යන කලින් චෛත්‍යයේ කොටස් පාදලා වැඩත් අවසන් වෙයි. ඒ වගේම තව පොරොන්දුවක් වෙනවා මේ ස්ථානයේ. ඒ තමයි අටවිසි බෝධි වහන්සේ මේ ස්ථානම තව නොබෝ දවසකින් ගෙනල්ලා රෝපණය කරනවා. මොකද අටවිසි බෝධීන් වහන්සේ. අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා නෙමෙයි අටවිසි බෝධීන් වහන්සේලා රෝපණය කරනවා. ඔබ මට බණින්න චෝදනා කරන්න. මොකද සාමාන්‍ය අපේ රටේ මිනිස්සුගේ ස්වභාවයක් තියෙනවා. මම ඒක කියලා මම දේශනා නවත්තනවා. ඉතින් ගැන කතා කරන්නේ අම්මන අප්පට බැන්නත් හිතරි දෙන්නේ අපේ මිනිස්සුන්ගේ. එමුනේ තමන්ට පියෙන් අයින්වත් වෛරයක් නෑ අපේ මිනිස්සුන්. හැබැයි දේශපාලකයන්ට බannොත් පොඩ්ඩක් හිතරේ. ඒ නිසා මම සමහරට මේ කතා කරු වචන කීප විතර කවුරු හරි කියන හිතර දිනනවා නෙදෙන්නේ නැත්තේ දේශපාලකයෙකුට වචනයක් කියන්නේ. එමුනේ අපේ හැම. ඒ නිසා
එහෙම හිතර දුන කෙනෙක් කියනවා සමාව ඉල්ලන්නේ නැහැ මං. වචනයක් කියලා සමාව ගන්න තරම් මං එච්චර දුර්වල මිනිස්සු නෙවෙයි. නමුත් මම කිව්වේ කළ යුතු දේ කළ යුතු ආකාර අපි කළ යුතුයි. අපි මේ පන්සල හදමු. පන්සල තුලින් ගම හදමු. ඒ වගේම ඔබට පුළුවන් නම් පන්සලත් එක්ක දායකව නිරායාසයෙන් වැඩ කරන්න. මම කැමතියි ඔබේ ගම දියුණු ගමක් වඩපත්. ඒ කොහොමද කරන්න කියලා ප්‍රශ්න කරන්න එපා. ඔබ එකඟ නම් 100%ක් එකඟ නම් කිසි කෙනෙක් ප්‍රශ්න කර අපිට මාස 6ක ඒ වැඩ පිළිවෙලට ඔයාලට පුළුවන් නම් දායක වෙන්න මම ඔබට උදව් කරනවා අනිවාර්ය සල්ලි වලින් නෙමෙයි. හැබැයි ඔබට සල්ලි අම්ම කරන වැඩ පිළිවෙල මම හදලා දෙන්නම්. හැම වෙලේම හිතන්න මම මේ දේ දුන්නේ මම නෙමෙයි අතන පූජා කරන මගේ සංකල්පය විතරයි. අපේ මම නමවත් දන්නේ අතන එතුමේගේ මේ එතුමාගේ නමවත් දන්නේ. ඒ තරම් මේ මෑතකදී ආවේ. ඉතින් මං කොහොමද මේ දේ කරන්න ඕන කියලා ක්ෂණිකව වෙදමාත ඊළඟ ත්‍රිපිටක අපි පූජා කරන්න කියලා. ඒ වගේම ඉදිරියේ ත්‍රිපිටක පූජා කරන සෑම අවස්ථාවක මේ ගමෙමුත් එක්කෙනෙක් දෙන්නෙක් කරලා සම්බන්ධ වෙන්න පුළුවන් නම් අපේ හැමෝටම මේක අටමා කුසලයේ සාදු නාදයකින් දායක වෙන්න පුළුවන් නම් ඔබට ඒක වටිනවා අන් හැම දෙයකටම වඩා. එසා කරන දේ සද්ධාවෙන් කරන්න, දෙන දේ අත්හැරලා දෙන්න. මං කියන්නේ පැහැදිලිද? අර කරන දේ සද්ධාවෙන් කරන්න. මේක බුදුදහම උත්සාහ කරපු සේවයක්. ඒක විතරක් මතක තියාගන්න. අද පුර පසළොස්වක පොහොය දවස ඔබ පෞකාර සිතුවිල්ලක් ඔබේ හිතට දැම්මා නෙමෙයි. වෛරයක් ඇතුළු දෙයක් දැම්මා නෙමෙයි. අපිට දෙයක් තියනවා කරන්නට ඒ දේ කරන්න ශක්තිමත් බුද්ධිමත් නිරෝගීමත් ආක්‍රමණශීලී ජාතියක් මේ රට තුළ පහළ කරන්නට විතරයි මම මේ වචනේ කතා කරේ. කාගවත් එක වෛරයෙන් කිසි කෙනෙක් එක්ක ක්‍රෝධයෙන් කතා කරපු පුද්ගලෙක් නෙමෙයි මම. හැමෝටම අවිහිංසාවාදී බෙදන්න, අවිහිංසාවාදී පතුරවන්න. මගේ තේමාවම බලන්න. අවිහිංසාවාදී රටක්, අවිහිංසාවාදී හෙටක් උසා මොකද? හේතුඵලවාදී රටක්. හේතුඵලවාදී කියන්නේ මොකද්ද? අපේ හැමෝටම බුදුදහම. අවිහිංසාවාදී කියන්නේ ඕනම මිනිස්සෙකුට ඕනම සත්වයකට ජීවත් වීමේ අයිතිය තහවුරු කරන හෙටක් උදෙසා හේතුඵලවාදී රටක්. හරිනේ? එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.